ඉරානය මේ වෙනකොට පාලනය කරන්නේ රහසිගත නායකයෙක් කියලා මේ වෙනකොට ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කරනවා. මේ රහසිගත නායකයා කියලා කියන්නේ ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක හමුදාව. ඒ කියන්නේ IRGC එකේ නායකයා. මේ වෙනකොට IRGC එකේ නායකයා වන්නේ බ්‍රිගේඩියර් ජෙනරාල් අහ්මද් වහීඩි. එයා හැබැයි මේ ළඟදි තමයි ඒ තනතුරටපත් වුනේ. 2026 මාර්තු 1 වෙනිදා තමයි මොහු මේ තනතුරටපත් වුනේ. හැබැයි මේ වෙනකොටත් ඔහු එම තනතුරු දරමින් සිටිනවා. කොහොම හරි මීට කලින් IRGC නායකයා වුණේ මොහමඩ් ෆක්පූර් කියන කෙනා. හැබැයි දැන් අර මේ ඊශ්‍රායල යුද්ධය පටන් ගන්නකොට 2026 පෙබරවාරි 28 වෙනිදා මේ එකපාරට ප්ලේන් වලින් ගිහලා ප්‍රහාරයක් කළා. මෙන්න මේ ප්‍රහාර වලින් මෙයා මේ මොහමඩ් ෆක්පූර් කියන හිටපු IRGC නායකයා මරණයටපත් වෙලා තියෙනවා. ඉතින් මොහමඩ් මේ දැනට රහසිගතව ඉරානය පාලනය කරන්නේ බ්‍රිගේඩියර් ජෙනරාල් අහ්මද් වහීඩි කියලා තමයි කියන්නේ. මෙයා ඉපදලා තියෙන්නේ 1958 දී. මෙයා IRGC පටන් ගත්ත කාලෙම හමුදාවට පැතිණු එක්කෙනෙක්. ඒ වගේම කෝට් සමුදායේ පළමු නායකයා විදිහටත් වැඩ කරලා තියෙනවා. ඊට ඒ වගේම මීට කලින් ආරක්ෂක අමාත්‍යා විදිහට ඉඳලා තියෙනවා. ඒ වගේම අභ්‍යන්තර අමාත්‍ය කෙනෙක් විදිහටත් මොහු වැඩ කරලා තියෙනවා. ඉතින් මේ වෙනකොට ඔහු IRGC වල ලොකු කාර්යභාරයක් ඉටු කරමින් ඉන්නවා. වැඩේ තියෙන්නේ දැන් මේ වෙනකොට දැන් මොචාබා කමීනි දැන් උත්තරීතර නායකයා කියන්නේ. දැන් මොචාබා කමීනි කොමා වෙලා හිටියා. දැන් අපෝ PVC ලැබිලා කියලා උත්තරීතර නායකයා PVC ලැබිලා කියලා කියනවා. ඊටපු අලි කමීනිගේ මේ අයතුල් අල් කමීනිගේ පුතා. හැබැයි මෙයා මුකුත් කරන්නේ නැහැලු. ඒ කියන්නේ රටේ පාලනය කරන්නේ නැහැලු මොචාබා කමීනි. රට පාලනය කරන්නේ මේ හමුදාව. හමුදාව ඉරානයේ IRGC බලකාය. එයාලා කරන්නේ මුක්තාබා කමීනි එක ප්‍රකාශ කළා කියලා මෙයාලා විසින්ම විවිධ ප්‍රකාශ කරන එක. කියන්නේ යුද්ධයේ තීරණ ගන්නේ මුක්තාබා කමීනි නෙමෙයි මේ ඉරානයේ IRGC එක. ඒ කියන්නේ රටේ දේශපාලන නායකයන්ටත් කිසිම මේ තීරණයක් ගන්න දෙන්නේ නැහැ, සාකච්ඡා කරන්න ඕනේ අරවා මේවා කියලා කිසිම තීරණයක් ගන්න දෙන්නේ නැහැ. ඔක්කොම තීරණ ගන්නේ ඉරානයේ ආමි එක තමයි. කියන්නේ IRGC එක. ඒ කට්ටිය තමයි බලපෑම් කරන්නේ දේශපාලන නායකයන්ට සාකච්ඡා ඕනේ ඉරාන ඇමරිකාවත් එක්ක කියලා. ඉතින් මේ විදිහට තමයි මේ වෙනකොට තත්ත්වය ගෙනයි යන්නේ.